ඊළඟට ඒකම ලියලා මෙන්න මෙතන ලියන්න මේ වරණේ xy කියලා දාලා මෙන්න මෙතන අවුලක් තියෙනවා. xy කියලා දාලා මෙතන අවුලක්. එතරම්. ඊට පස්සේ තුන්වෙනි පියවර x සමානයි බිඳුවයි y සමානයි බිඳුව සෙවීම. x සමානයි බිඳුව පිට y සමානයි බිඳුව සෙවීම. තුන්වෙනි පියවර. x සමානයි බිඳුව පිට y සමානයි බිඳුව සෙවීම. x සමානයි බිඳුව පිට y සමානයි බිඳුව සෙවීම. x සමානයි බිඳුවේට x සමානයි බිඳුවේට y සමානයි බිඳුව සෙවීම. හතරවෙනි පියවර y සමානයි බිඳුවේට x සමානයි බිඳුව සෙවීම. x සමානයි බිඳුව y සමානයි බිඳුවේට x සමානයි බිඳුව සෙවීම. නෑ ඒ අරක වැරදුනා. x සමානයි බිඳුවේට y යාගේ සෙවීම ඊළඟ පියවර y සමානයි බිඳුවේට x යාගේ සෙවීම. දෙකම බිඳුව නෙමෙයි බං. පොඩ්ඩක් අහන්න. x සමානයි බිඳුවේට y යාගේ සෙවීම y සමානයි බිඳුවේට x යාගේ සෙවීම. ඒකට කෙලින්ම මේවා සාධාරණ සමීකරණ දාන්න ඕනේ නැහැ. හරි? ඒකට කෙලින්ම ලියා ගන්න. ඒකට මෙන්න මේක සමාන ලියා මෙතන උපරිමය ආවමය හොයාගන්න තමයි සාධාරණ සමීකරණ ලියා ගන්න ඕනේ. හරි? අනිත් ඒවාට ඕන කෙලින්ම ඒක x සමානයි එන්න 5 දෙකම 6 එන්න එහෙම කම දාගන්න. වෙනම මොකුත් ඕනේ. හරි? වෙනම මොකුත් ඕනේ. හරිනම් එතනට දාන්න ඕනේ. හරිනම් දාන්න ඕනේ. හැබැයි ඉතින් එහෙම අවුලන්න ඕනේ. x සමාන බිඳුවේ y වඩා y සමාන බිඳුවේ x වඩා. හරිනම් දාන්න ඕනේ. ඒ තමයි. මෙතන ඔය චූටි දැනගන්න දෙයක් කියන්න. චූටි දැනගන්න. මෙතන අපිට මෙතන අගයක් ගන්නනේ. මෙතන අගේ එන්නේ මෙන්න මෙතන සාධාරණ විසඳුම ලියුවොත් තමයි. හැබැයි ඉතින් එහෙම අවුලක් නැහැ. හැඩය තමයි බලන්න. හරි? මම මේකටම සාධාරණ සමීකරණ දාන්න ඕනේ. මේකට දැම්මොත් මේක එනවා. මේකට සාධාරණ සමීකරණ දැම්මොත් එතන දෙන්නේ. මොකද y සමානයි බිඳුව කැටතරනේ. y සමානයි බිඳුව රේඛ. ඒකට එනවා. මෙන්න මෙතන අගේ මෙන්න මෙතන. හරියට මෙන්න. හරි? ඒක ඕනේ නැහැ. හරි? එහෙම ඕනේ නැහැ. ඔයා මෙතන උපරිමයටයි අවමයටයි දාන්න. උපරිමයටයි අවමයටයි අගයන් ටික දාන්න ඒකයි. ඒක දාලා මෙතන සාධාරණ සමීකරණය උපරිමයටයි අවමයටයි දාලා මෙතන තියෙන පාරාසයට අනුකූලව හොයන්න. ඒකයි. මේක හොයන්න මේක කෙලින්ම y සමාන බිඳුවේ x ගන්න x සමාන බිඳුවේ y ගන්න. හරි? ඊට පස්සේ පස්වෙනි පියවර දී ඇති පරාසයට අනුකූලව දී ඇති පරාසයට අදාළව දී ඇති පරාසයට අදාළව දී ඇති x පරාසයට අදාළව දී ඇති x පරාසයට අදාළව දී ඇති x පරාසයට අනිවාර්ය පරාසයක් දෙනවා. දී ඇති x පරාසයට අදාළව y ඊයාගේ නිර්ණය කරන්න. y ඊයාගේ නිර්ණය කරන්න. දී ඇති x පරාසයට අදාළව y ඊයාගේ නිර්ණය කරන්න. හරි දාගන්න. මේ ටික ලියා ගන්න. පිළිවෙල ලියා ගන්න තමන්ට තේරෙන විදිහට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න. හදාන හදලා බලන්න කට්ටිය y සමාන 2 sin x කියන එක ප්‍රස්ථාරයෙන් ඉන්න මේ x අයත් වෙන බිඳුව 2.5 අතර. ප්‍රස්ථාරයෙන් පියවර ටික අනුගමනය කරන්න එච්චරයි. හරි හදන්න අනිවාර්යෙන් තනියම try එකක් දෙන්න ඕනේ. කොහොමද කරන්නේ? ඉස්සල්ලාම පළවෙනි පියවර y max වෙනවා. y max කියන්නේ 2 sin x + 1යි ආවෙන sin x සමාන 1යි උත්තරය 1යි sin x සමාන 1යි sin x සමානයි sin 2y සමානයි n5 ධන n1 n පළවෙනි දින දෙකයි අන්න අපි මෙච්චර මේක ගත්තා මොකද කරන්නේ ඊළඟට වෙනවා
මේකට අදාළ මොකක්ද කරන්නේ මේ පරාසයට වැටෙන්න ඕන ටික මේක වෙනවා n සමාන ඉස්සරහා බිඳුවට x සමාන මෙතන බිඳුවයි එන 5 බිඳුව එක අපි 5 බිඳුව එකේ තියෙනවා 5 බිඳුව දෙකේ උත්තරය 1යි උඩරේ ඊළඟ n සමානයි 1කට ගමු 1කට ගත්තම x සමානයි 5 එන එතනත් වෙන්නේ එකමයි 5 බිඳුව එකයි ඊට පස්සේ n සමානයි 2කට ගමු 2කට ගත්තම 2කට එන්නේ නැහැ 2යි 5 ගන්න එනවනේ 2කට එන්නේ n සමානයි 2කට එන්නේ n සමානයි එන්නේ කොහොමද x සමාන ටිකක් උරුම නම් මේක එකපාර කියන්න පුළුවන් බයොට් එක එන්න n සමානයි එන්නේ මෙතනත් වෙන මෙතනත් වෙන මේකේ ගාන පරාසය තියෙන බිඳුවයි කුසියට ගන්න අපිට එනවා මොකද්ද පරාසය අනුමැති 1යි කියලා උඩට ඒක හරියි ඊට පස්සේ හොයන්න ඕන y මිනිමම් දෙකයි sin x වෙන එකයි y මිනිමම් කියන්නේ y මිනිමම් කියන්නේ මොකද්ද y මිනිමම් කියන්නේ එන තුන එතකොට sin x සමාන වෙන්නේ sin x සමාන sin වෙන අනුව x සමාන n5 ගන්න එන එකයි n 5 විදිහට දෙකයි මෙතන තියෙන ऋण එකත් එක මෙතනින් වැඩි වුණාම x සමානයි n5 මේ ඍණ වැඩි වෙන මෙතනත් එක්කනේ මේ ඍණ එකක් තියෙනවා ඍණ එකයි n 5 විදිහම දෙකයි ඊට පස්සේ හොයමු ඊට පස්සේ n සමානයි බිඳුවට සමාන බිඳුවට දෙමු මෙතන බිඳුවක් කරා මෙතන ඍණ වෙනවා මෙතන ඍණ එකේ එන්නේ වල ඍණ එකේ බිඳුවෙන් බල මේ එකයි මෙතන වෙනවා ඒකෙන් n සමානයි බිඳුවට එන්නේ n සමානයි 1කට දාමු n සමානයි 1කට දාමු x සමානයි 5 ඍණ මෙතන ඉන්නේ ඍණයි මෙතන ඍණ එකේ ඉක්මනට බලන ඍණ එකයි ඍණ එක ඝන වෙලා 5 විදිහට දෙකක් වෙනවා 180 දෙනා අණුවයි කියන්නේ 300 නෙමෙයි 180 දෙනා අණුව කියන්නේ 270 විදිහට අන්න එනවා 3.5 විදිහට දෙකේදී කියන ඍණ තුනේ ඒක මොකද්ද ඔව් ඊට පස්සේ n සමානයි 2 දාමු 2 දැම්මම 2යි 5 2යි 5 දැම්මම දෙන්න මෙන්න මේකම 2යි 5 n සමානයි 2 දැම්මොත් මෙතන 2යි 5 දින මෙතන ඍණයේ වර්ගය කියන ධන එකයි ඍණ 5 දෙකම දෙක 300න් අඩුවක් ගියත් 300 270 එතකොට මෙන්න මේක විතරයි එන්නේ n සමානයි 1 හරි මෙතන නේද කාට හරි අවුලක් තියෙනවා කො හදාගත්ත කට්ටිය කො රදුෂ්ක කවුද තිසර මොකක්ද තාත්තේ ඇදුවා කවුද අපේ රදුෂ්ක මම පෙළෝ එළගිරි එහෙනම් ඊට පස්සේ මොකක්ද දෙන්නේ ඊට පස්සේ අපි ගන්න පියවර මොකක්ද x සමානයි බිඳුවයි x සමානයි බිඳුවේ මොකක්ද ගන්න පියවර මෙන්න මේක 2යි sin බිඳුව ඍණ 1යි ඒ කියන්නේ y සමානයි ඍණ 1 හරි x සමානයි බිඳුවේ කියන්නේ අනිවාර්යයෙන් අණ්ඩාංග වෙනකොට තියාගන්න. විතර පේනවනේ පරාණු ලියුමෝ. ඊට පස්සේ මොකද කරන්නේ y සමානයි බිඳුවේදී x මෙතන බිඳුවයි 2යි sin x වෙන 1යි එහෙනම් sin x සමානයි භාගය. එහෙනම් sin x සමානයි sin 30යි. x සමානයි 5 බෙදීම 6යි. ඒක එකපාර කියන්න අවුලන්නේ. එතකොට 5 බෙදීම 6ේදී බිඳුව. හරිනේ? x සමානයි බිඳුවේදී y වෙපුවා. x සමානයි බිඳුවේදී y සමානයි ඍණ 1ක් කියලා ආවා. y සමානයි බිඳුව වල x සමානයි 5 බෙදීම 6ක් කියලා. හරි? ඒකත් හොයාගන්න. ඊට පස්සේ මේ පරාසයට දාලා පරාසයට දාලා x සමානයි බිඳුවේදී හොයලා තියෙන්නේ x සමානයි 2යි 5 කොහෙද මුදුට එක 2යි sin 2යි 5 ඍණ 1යි කියන්නේ y සමානයි 2යි 5 කියන්නේ බිඳුවයි y සමානයි ඍණ 1 එතකොට 2යි 5 ගේ ඍණ 1 හරිද ඒකක් තමයි දැන් මොකද කරන්නේ දැන් කරන්න කිසි දෙයක් නෑ පස්පාරෙන් ඉන්නේ බිඳුවයි 270 මේ බිඳුවයි 360 මේක y මේක x අක්ෂ ලඟු කරන්න තියෙන අගයන් ටික බලන්න මොනවද තියෙන්නේ අණුව එක අණුව ලඟු කරන්න අපේ ළමයි ටික මොකක්ද තාත්තේ
මෙතන හරියට ප්‍රස්ථාරය අඳුමුද මොකද කියන්නේ? හරි බලන්න තියෙන අගයන් ටික 90 තියෙනවා, බිංදුව තියෙනවා, 30 තියෙනවා, 270 30ක් තියෙනවානේ. එහෙනම් ඉස්සෙල්ලාම පොඩි මේක 30 කියලා ගමු. 5 වෙනිම 6යි මෙතන 90යි මෙතන 300 මෙතන 270 මෙතන අපි ගමු 300. ඔන්න ඕක. මේ චුට්ටක් එක බලලා අඳුන්නේ නැහැ මෙතන 30යි නම් මෙතන පොඩ්ඩක් 90යි. ඒක ටික බලලා අඳින්න. මෙතන 30යි මෙතන 90. හරි. අපි ඉස්සල්ලාම මොකද කරන්නේ උපරිමේ බලනවා. උපරිමේ 90 වෙනි එකයි. උපරිමේ 90 වෙනි එකයි. ඒක මොකද උපරිමේ කොන්ට්‍රෝල් කැප් දාන්න. ඊට පස්සේ බලනවා අවමේ. අවමේ. මේකේ අවමේ 270 දෙන්න තුනයි. 270 දෙන්න තුනයි. මෙතන එකයි 270 දෙන්න තුනයි. මෙන්න මේව දාන්න. උපරිමේ අවමේ ඉස්සරහට අවුල් ගන්න. උපරිමේ අවමේ. ඊට පස්සේ x සමාන වෙන්නේ y සමාන ඍණ එකයි යනවා. x සමාන වෙන්නේ y සමාන ඍණ එකයි. x සමාන වෙන්නේ y සමාන ඍණ එකයි. ඊට පස්සේ y සමානයි බිඳුවදී මේ මෙතන 5 වෙනි මහයි බිඳුව. 5 වෙනි මහයි බිඳුව. 5 වෙනි මහයි බිඳුව. ඊට පස්සේ එන්න මේ 30 කියන එක තමයි හිත වෙන්න ඕනේ. ඒකට හරියට අදින්න නිම්මටම ඕනේ නැහැ. ටිකක් අර ඒ කියන්නේ පොඩ්ඩක් තේරෙන විදිහට අදින්න දෙන්න. දැන් මැක්ස් එක කරන්නේ. ඊට 2.5 එක කියද? දැන් 2.5 කියන්නේ 2.5 එක 2.5 කියන්නේ දැන් ඉතින් මේනේ ආවරණ විතරයි වෙන මොකක්ද කරන්නේ? යාගේ ඩොට් එක ආවරණ. කවසද ඩොට් යාගේ. ඔන්න. ඒ මොකද මේ තමයි y සමානයි 2 sin x කො බලන්න අදු කට්ටිය බලන්න කො පෙන්නන්න මට හදුවනම් පෙන්නන්න හරි කෝ හරිද හරි එළකිරනේ හරිද දැන් ප්‍රශ්න නැහැනේ ඕකනේ කියන්නේ දැන් ප්‍රශ්න නැහැ හරිනේ නේද හරි දැන් මේක හරිද අඩුපාඩු නැහැනේ අපි ඊළඟ ගන්න නැද්ද යා මේක අහලා දැන් තමයි ඉතින් පොඩ්ඩක් දෙන්නේ හරි මෙතන මම තව චුටි දෙයක් ටිකක් කියලා දෙන්නද හරි චුට්ටක් බලාගන්න y සමානයි 2යි sin x වෙන එකයි මට කියනවා පළවෙනි ප්‍රශ්නය මට කියනවා 2යි sin x සමානයි 1යි එකට අදාළ රේඛාව ප්‍රස්ථාරයේ ලකුණු කරන්න ලකුණු කර විසඳුම් සොයන්න විසඳුම් ගණන සොයන්න හොඳට බලා ගන්න ඕනේ දැන් මට කියන 2යි sin x සමානයි 1 රේඛාව මේ ප්‍රස්ථාරයට ලකුණු කරනවා ඒ රේඛාවට අදාළ රේඛාව මේ ප්‍රස්ථාරයට ලකුණු කරනවා හොඳට බලන්න මේ ප්‍රස්ථාරය ඔය වගේ කෑල්ලක් කියලා තිබ්බොත් විසඳුම් මොකක් හරි අහලා තිබ්බොත් හොඳට මතක තියාගන්න ඔය අහන්නේ අනිවාර්යෙන්ම උඩ කෑල්ලේ සමීකරණයක්මයි අනිවාර්යෙන්ම උඩ කෑල්ල බොහෝ දුර සමාන නැත්නම් අපි ඒ කෑල්ලට අදාළ එකක් හොයාගන්න. ඒ කෑල්ලට අදාළ එකක් හොයාගන්න. බලන්න උත්තර බලන්න. 2යි sin x සමාන 1. මෙන්න මේකට අනිවාර්යයෙන්ම අදාළ කෑල්ලක් හොයන්න. ඔය ප්‍රස්ථාරය අනුව කරන්න කියන්නේ විසඳුම් හොයන්න කියන්නේ මොකක්ද කියලා දෙන්න. ඔය අනිවාර්යයෙන්ම ඔළුවට දාගන්න විසඳුම් කියන කෑල්ලක් එක අහන්න උඩ කෑල්ලක්.
ඔන්න බලන්න මේ බලන්න මේ බලන්න මේ දෙන 2 sin x සමාන 1යි ඕක මෙහෙම කරනවා 2 sin x ඍණ 1 සමානයි නේද ඔක ඕල් බෝඩ් එක මේ කියන්නේ මොකක්ද මේ කියන්නේ y නේද එතකොට මේ කියන්නේ මොකක්ද y සමානයි බිඳුව අන්න ඔය රේඛාව තමයි මේක බිඳුව y සමානයි බිඳුව රේඛාව කියන්නේ මොකක්ද y සමානයි බිඳුව රේඛාව කියන්නේ ඕකනේ y සමානයි බිඳුව x සමානයි බිඳුව කියන්නේ මෙන්න මේක y සමානයි බිඳුව කියන්නේ y අක්ෂය කියන්නේ එන්න මේ y සමානයි ඊට පස්සේ මොකද කියන්නේ විසඳුම් ගණන සොයන්න නේ මේකේ මේ වෙන මාර දෙයක් නෑ හරිද මේ මාර දෙයක් නෑ විසඳුම් ගණන කියන්නේ බං මේ නිල් පාට ඉර කැපෙන ලක්ෂ ගණන කීයක් තියෙනවද විසඳුම් කියන්නේ ඒකට ලක්ෂ කියන්නේ විසඳුම් කියන්නේ විසඳුම් නැත්තම් විසඳුම් ගණන කියන මූල කියන මූල සමානයි දෙක මූල දෙක නැත්තම් විසඳුම් දෙක තේරුණාද ඔව් ඊට පස්සේ දෙවනි ප්‍රශ්නේ sin x සමානයි බිඳුවට අදාළ විසඳුම් රේඛාව ලකුණු කරන්න sin x සමානයි බිඳුවට අදාළ රේඛාව ලකුණු කර එහි විසඳුම් ගණන ලියන්න හොඳට බලන්න මොකක්ද මේ කියන්නේ හොඳට බලන්න මම මේ එක ගණන් කුරුල්ලොත් ටිකක් බා ගන්න හදන්නේ කතා ගොඩක් කියන්න යන්නේ එකම ගණන් මට කියන්න කවුද රදුෂ්‍ය කියනවා මේ sin x සමානයි බිඳුව කියන රේඛාව උඩ එකත් එක්ක සම්බන්ධයක් තියනවද නැද්ද මං කිව්වා අනිවාර්යෙන් විසඳුම් කියන එකක් අහනකොට අනිවාර්යෙන් මොකද කරන්නේ අනිවාර්යෙන් උඩ එකත් එක්ක සම්බන්ධයක් තියෙනවා එකපාර පෙවුන් නැත්තම් මේ සම්බන්ධය හදාගන්න ඕන කියලා මට කියන්න ඔය රේඛාව මොකක්ද sin x සමානයි බිඳුව හොඳට කල්පනා කරන්න උඩේ එකත් එක බලන්න උඩේ තිබුණ මොකක්ද 2 sin x සමාන 1යි ඔය පද ටිකක් එහෙට මෙහෙට කරලා නැත්නම් පද ටිකක් එකතු කරලා මේ උඩ කෑල්ල හදාගන්න උඩ කෑල්ල හදාගෙන y වලින් උත්තරේ ගන්න y වලින් සමීකරණයක් කරලා මේකට ලකුණු කරන්න තියෙන්නේ ඒක තමයි ඔය විසඳුම හොයනවා කියන්නේ මේ තියෙන එකටම මේ තියෙන මේක හිතන්න එපා මේකට ලකුණු කරගන්න බලන්න හොයාගෙන මොකද කරන්න කියන්නේ මේකට y කියලා දාගන්න y කියලා දාගෙන ඊට පස්සේ බලන්න ඒ ඉස්සලත් කරේ ඒකයි මේ 2 sin x සමාන 1 කියලා ගත්තා ඒක මොකද කරේ එක මේ වත්තර ගත්තා 2x සමානයි 2x වෙන එක සමාන බිඳුවයි 2x වෙන එක කියන්නේ මොකද්ද ඒ කියන්නේ y ද ඒ කියන්නේ මොකද්ද y සමාන බිඳුවයි y සමාන බිඳුවර එක ගැව්වා y සමාන බිඳුවර එක ගහද්දී අපි අඳුරු ප්‍රස්ථාර කීතනක් කැපෙනවද අන්න ඒක තමයි විසඳුම ගණන තේරෙන්න ඕනේ දැන් තේරෙන්න ඕනේ අන්න ඒක තමයි විසඳුම් ගණන අපි අන්න රේඛාව කොච්චර තැනකින් කැපෙනවද ඒක තමයි විසඳුම් ගණන කියන්නේ කො මට උත්තර ඕනේ කො නිදිද කියනවා 2 sin x සමාන එකට අදාළ රේඛා ප්‍රස්ථාරයට අනුව කරන්න කියලා. ඒකට අදාළ විසඳුම හොයන්න කියන්නේ බං අනිවාර්යයෙන්ම මේ උඩ කැලලත් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඔය විසඳුම් කියන්නේ බං මේ ගණන් වල දෙන්නේ විසඳුම් කියලා මොකක්ද දන්නවද දෙන්නේ? දෙන්නේ මේකටම අදාළ මොකක් කර රේඛාවක් ප්‍රස්ථාරයේ ලකුණු කරන්න කියලා. ඒක කැපෙන ලක්ෂ ටික තමයි ගන්න. ඒ ලක්ෂ කීයක් කැපෙනවද? ඒක තමයි මම විසඳුම් කියන්නේ. ඒක තේරෙනවද? ඒ කියන්නේ මෙතන 2 sin x සමාන 1යිනේ. මේක අපිට ලියන්න පුළුවන් 2 sin x වෙන එක සමාන බිඳුවයි කියලා. මේ මුල වල ලියන්න පුළුවන් y කියලා. එහෙනම් වර්ණයක
ඒකට කියන්න ඕනේ y සමාන බිඳුවයි කියලා. y සමාන බිඳුවට එක මෙන්න මේකට. ඕකෙන්දම මෙන්න මේක දෙපාරක් කරන්න ඕනේ. එහෙනම් අපි කියනවා එකට මෙන්න මේ රේඛාවට නැත්නම් මේ තියෙන සමීකරණයට මොකක්ද තියෙනවද? විසඳුම් දෙකක් තියෙනවා. විසඳුම් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? අපි අඳපු මේ 2 sin x ශ්‍රේණියක කියන ප්‍රස්ථාරය මෙන්න මේ y සමානයි බිඳුව මගින් දෙපාරක් ඡේදනය කරනවා. දෙපාරක් ඡේදනය කරනවා. දෙපාරක් ඡේදනය කරනවා. ඒක තේරුණාද? ඒවා හරි. ඒක හරි. දැන් තියෙනවා sin x සමානයි මම කියවනේ උඩ එකම මොකක් හරි කරලා හදා ගන්න ඕනේ කියලා. sin x සමාන බිඳුවයි. sin x සමාන බිඳුවයි. උඩ එනවා කියන 2 sin x වෙන එකයි. මම මේක දෙකෙන් ගුණ කරනවා. මේ පැත්ත දෙකෙන් ගුණ කරනවා. වැඩක් නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? 2 sin x වෙන එක මේ පැත්තට रण එකක් දාලා මෙතනට रण එකක්. ඒ කියන්නේ බිඳුව මෙහෙමද रण එකක්. මේ මොකක්ද? මේ දෙක y. මේ එතකොට මේකේ උත්තරය y සමානයි ඍණ 1. ඒක තේරුණාද? දෙකෙන් වැඩි කරා දෙපැත්තම දෙකෙන් වැඩි කරා දෙපැත්තම ඍණ එකක් දැම්මා. ඒක තේරුණාද? ඔව්. ඒකෙන් හොයාගත්තනේ y කියන්නේ මේ 2 sin x දෙක කියන්නේ. තේරුණාද? ඔව්. ඒක හරියද? අදුස්කාරද? හරි. එහෙනම් y සමාන ඍණ 1 කියන්නේ මොකක්ද? y සමාන ඍණ 1 කියන්නේ මොකක්ද? y සමාන ඍණ 1 කියන්නේ මෙන්න මේ දෙක. මට කියන්න බෑ දිසර මෙන්න මේ y සමාන ඍණ 1 කියන මේ රේඛාව විසඳුම් කීයක් තියනවද? මේ ප්‍රස්ථාරයට දාලා y සමානයි ඍණ 1 ගැහුවම විසඳුම් කීයක් වෙනවද? 4යි නේ. හතරක්. හතරක් කො? එකයිද? ඈ? එකයිද? එකයිද කියන්නේ අන්නේ එකයිද කියන්නේ බා මේ කඩුපාඩ ප්‍රස්ථාරයේ මේ කඩුපාඩ ඡේදනය වෙන නැත්නම් කීයක් තියෙනවද කියලා අහන්නේ. ඒකනේ බා විසඳුම් කියන්නේ. දැන් මේ 3යි. තුනයි මේකයි මෙතනයි මේ 3යි. මේක මේ උඩේ මේ නිල් පාටයේ රතු පාටයේ ඡේදනය වෙන නැත්නම් දෙකයි මේක විතරයි. මේක තුනයි මේ එහෙනම් මේක විසඳුම් කියන්නේ තුනයි. 3යි. තේරුණාද? ඔව්. හරිනේ මට කියන්න මෙන්න මෙහෙම එකක් අහුවොත් y සමානයි ඍණ 3 යවුවොත් මේක විසඳුම් එකයි. කියද? එකයි. එකයි y සමානයි ඍණ 3 යවුවොත් විසඳුම් එකයි. දැන් මම කියනවා මෙන්න මෙහෙම. තාත් x සඳහා ඊළඟට දැන් අර ටික හරිය ඈ පරිස්කාරනේ හරි. ඊළඟට තුන x සඳහා විසඳුම් x සඳහා තාත්වික විසඳුම් නොතිබීම සඳහා වයිට ගත හැකි අගය මේකට පන්දිනා මෙන්න දෙකයි sin x ඍණ 1 සමානයි k. හරිද? දැන් මේ මොකක්ද තියෙන්නේ? මේ මොකක්ද තියෙන්නේ? 2 sin x ඍණ 1 කියන්නේ මොකක්ද? යකෝ 2 sin x ඍණ 1 කියන්නේ මොකක්ද? දෙකයි sin x ඍණ 1 කියන්නේ මොකක්ද බං? අර රස්තාරනේ අපි යන්නකෝ ඒකනේ. හරියනේ ප්‍රස්ථාරය තමයි මොකක්ද? මේ y නෙමෙයි මේ
වයි මේක y දෙකයි sin x කියන්නේ y සමානයි k. හරිද? මේ k කියන්නේ නියතයක්. මේ කියන්නේ k එක වෙන්න පුළුවන්, දෙක වෙන්න පුළුවන්, තුන වෙන්න පුළුවන්. මෙන්න මේක මට කියනවා x සඳහා තාත්වික විසඳුම් එකක් පමණක් තිබීමට නම් y හි අගය නෙමෙයි k හි අගය. දැන් කල්පනා කරපන් x කියන එකට තාත්වික විසඳුම් එකයි. a කියන්නේ බං තාත්වික විසඳුම් එකයි කියන්නේ රදුෂ්ක කියහම බලන්න තාත්වික විසඳුම් එකයි කියන්නේ මොකක්ද කියන්නේ? තාත්වික විසඳුම එකයි කියන්නේ ප්‍රස්ථාරයෙන් දැන් කීයක් ඡේදනය වෙන්න ඕන තාත්වික විසඳුම එකයි කියන්නේ? එක තැනයි ඡේදනය වෙනවා. එක තමයි ඡේදනය වෙන්න ඕනේ. එහෙනම් y සමානයි k කියන්නේ සාමාන්‍ය k කියන්නේ නිකිලයක්. මේක සාමාන්‍ය අගයක්. y සමානයි k k කියන එක වෙන්න පුළුවන්, දෙක වෙන්න පුළුවන්, තුන වෙන්න පුළුවන්, පහ වෙන්න පුළුවන්, 100 වෙන්න පුළුවන්. ඍණ